Hi guys, ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ කතරගම කිරිවෙහෙරට. ඉතින් සෑහෙන කාලෙක වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් ඇත්තටම දැන් අද අපි කතරගම ඇවිල්ලා අද හවස දැන් 5ට විතර. ඉතින් කිරිවෙහෙර වල බදා ගන්න තමයි අද ඉන්නේ. ගොඩක් බැටිමුතුන් වෙන තැනක් ඉතින් අපි බලමු. අද නිවාඩු දවස හින්දා ගොඩක් ප්‍රතිමතුන් කිරිවෙහෙර වැඳ පුදා ගැනීමට පැමිණලා තියෙනවා. ඉතින් ගයිස් ඔයාලට පේනවා ඇති සෙනග අද පොඩ්ඩක් වැඩි. දවසක් යනලුනේ ඔන්න ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ කිරින්දට. ඉතින් මේ ඊයේ කතරගම ගියා. කතරගම ගිහලා කිරිවෙහෙර වැඳලා දේවාලටත් ගිහිල්ලා ආගමික වතාවත් වලදීලා ඉතින් ඔන්න අද අපි දෙවෙනි දවසේ ආවා කිරින්දට. කිරින්ද ගැන විස්තර ඉතින් මම මේ වීඩියෝ එකේ දානවා අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාලගේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. අද ඇවිල්ලා ඇත්තටම අපි උදේ පාන්දර ආවා. සෙනග ගොඩක් අඩුයි. මේ වෙලාවට තාමත් කඩවල්වත් ඇරලා නැහැ. ඔයාලා නාන්න උඩ පන්සල තියෙනවා. ඉතින් මේ දේවල් කරගන්න පුළුවන්. ඔයාලට පිටිපස්සෙන් පේනවත් දන්නේ නැහැ ඇති. මේ සයිඩ් එකෙන් පේන්න තියෙන්නේ. මේ සයිඩ් එකෙන් පේන්න තියෙන්නේ ඇත්තටම අතර නාන තැනක්. නාන්න තැනක් මේ පැත්තේ නාන්න පුළුවන්. හැබැයි මේ සයිඩ් එකේ මුද සැරයි නාන්න බෑ. ඇත්තටම ඉස්සරනම් මේ පාර දිගටම මේ මම මේ ඉන්න පාර දිගටම හදලා තිබුණා. ඊට පස්සේ දැන් මුහුදු රැල්ලත් එක්ක මුහුදු රැල්ලත් එක්ක සුනාමියක්වත් වෙන්න ඇති සමහර විට මේ පාර කැඩලා දිනවා. මේ පාරේ මේ හොඳ අතෙන්ට එනකන් හොඳට තියෙනවා පාර තිබුණා කාපට. දැන් ඉතින් මේ පාර කැඩලා තියෙන්නේ යන්න බෑ. ඉතින් අපිට පයින්නම් යන්න පුළුවන් අතෙන්ට. ඒ වගේම වාණ්ඩ යාළුවනේ අර අතර කට්ටිය මේ කට්ටිය බලන්න කට්ටිය නානවා. එතනින් නාලා ලුණු වතුර නාලා අපිට සාමාන්‍යයෙන් රුපියල් 80ක් වගේ මුදලකට ඊට පස්සේ නෝමල් වතුර වලින් නාලා අපිට වොච් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ අත්දැකීමත් ලබා ගන්න පුළුවන් මෙතෙන්ට ආව හැම. මේ ඉතින් ඒක ගොඩක් වටිනවනේ. ඒ වගේම ඔයාලට පේනවද දන්නේ ඈතින් පේනවා. ඈතින් පේනවා චෛත්‍ය පේනවනේ ඈතින්. මගේ පිටිපස්සෙන් බලන්න ඈතින් චෛත්‍ය පේනවනේ. ඉතින් එතන තමයි කිරිවෙහෙර තියෙන්නේ. අපි එතෙන්ටත් යමු. කිරින්දේ රැල්ලට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේ හරිය රැල්ල සැරයි ඇත්තටම. මේ හරිය රැල්ල බා ගන්න බෑ. මාර සැරයි. එනවා රැල්ල. බෑන් ඉතින් අපේ
පොඩි එක්කනත් එක්ක මුකුත් කරන්න බෑනේ. අම්මෝ මෙන්න බල්ලෙකුත් ඉන්නවා. ඌ මයිදී අරවල වගේ බැලුවා. උගේ හිතේ මං සෙල්ෆි ස්ටික් එක අරන් එද්දි ඌට පොල්ලෙන් ගහන්න එනවා කියලා. ඌ පැල්ලා තිබ්බා. අපි යන් එන්න. ඉතින් අපි දැන් මේ ඉස්සලා කිරින්ද ඉවරලත් නේ ආවේ. අපි දැන් ඉස්සරහට පන්සල තියෙන කන්ද පාඩම් ඈතින් පෙන්වු ඉස්සලා. මේ පෙන්නේ අර ඈතින් තියෙනවා පන්ද. ඉතින් අපි එතෙන්ට යම් පන්සලට කන්දුර තියෙන්නේ ගලක් උඩ. දැන් යාළුවනේ අපි මේ ඉන්නේ දැන් යන්න හදන්නේ කිරින්දේ පුරාණ රජමහා විහාරයට. ඉතින් මෙතන යනකොට පඩිපෙළ දෙකක් තියෙනවා, පරණ පඩිපෙළ සහ අලුත් පඩිපෙළ. මේ තියෙන්නේ යාළුවනේ කේන්ද්‍රීයන්නේ පරණ පඩිපෙළ. අපි එනකොට එමු අලුත් පඩිපෙළ පැත්තෙන්. දැන් ඔයාලට මේ ඉස්සරහින් පේන්න තියෙන්නේ පරණ පඩිපෙළ. මේ තමයි ඉතින් උඩ චෛත්‍ය, කිරින්ද චෛත්‍ය. ඉතින් ඔයාලට වෙනත් මේ උඩට ආවට පස්සේ මාර විදිහට වටේ view එක ලස්සනටම පේනවා. ඉතින් මෙතන ඇත්තටම පහළ මුහුද සැරයින් හිට යන්න බෑ. ගහලා තිබුණ මේ මුහුදට බහින්න එපා කියලා. ඉතින් ඔයාලට පේනවනේ මෙතන වටේටම මේ වටේ අපි හිටියේ අතන අර ඉස්සෙල්ලා අතන ඉඳන් අපි වීඩියෝ කරේ. අර බස් එකක් තියෙන එතන තමයි වාහනේ අපි පාක් කරලා මේ අර කලින් මේ වීඩියෝස් දා වීඩියෝ කලින් වීඩියෝ කරේ අන්න අතන. ඊට ඉතින් එහා අර ગેප් එක වගේ තියෙන ඉතින් මෙහා පැත්තේ නාන්න පුළුවන්. ඉතින් මේ ටික කවුරුත් නාන්නෙත් නෑ, රැල්ලපා ගන්න යන්නෙත් නෑ. මුහුද සැර වැඩි. අතන ඉතින් කිරින්ද දේවාලේ තියෙනවා. එතෙන්ට යන්නත් පුළුවන්. ඉතින් මෙතන මාරම ඉතින් ලස්සනයි. මාර view එකක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇතිනේ. කිරින්දේ රජමහා විහාරය ගොඩක් ඓතිහාසික වටිනාකමක් තියෙන රජමහා විහාරයක්. ඉතින් මේකේ සෑහෙන්න ඓතිහාසික කතාවක් තියෙනවා. ඉතින් guys මේ තමයි තියෙන්නේ අලුත් පඩිපෙළ. කලින් මම අර ගල් පඩිපෙළක් තිබුණානේ, ඒක තමයි තිබුණ පරණ පඩිපෙළ කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ තියෙන්නේ අලුත් පඩිපෙළ. ඒ කියන්නේ අරකින් පස්සේ හදපු පඩිපෙළ.